ඔයාගේ ෆෝන් එකේ charging slowද? charging slow නම් හොඳ කේබල් එකක් මාරු කරලා බලන්නකෝ. අපි ළඟට එන charging slow case 180%ක්ම වගේ යවන්නේ කේබල් එක මාරු කරලා. මොකද බොහෝ දුරට කේබල් එකේ තමයි case එක තියෙන්නේ. ඒක නිසා ඔය charging pin ගන්නවා වගේ ලොකු දේවල් වලට යන්න එපා. ඉස්සරින්ම හොඳ තත්ත්වයේ කේබල් එක මාරු කරලා බලන්නකෝ. ඒ වගේම තව එකක් තමයි තමන්ගේ ෆෝන් එකට ගහන කේබල් එක තව ෆෝන් වලට ගහන්න එපා. ඒ වගේම වෙන ෆෝන් වලට ගහන කේබල් තමන්ගේ ෆෝන් එකට ගහන්නත් එපා. ඒකට ඒක ප්‍රශ්න හිතෙනවා. ඒක charging slow ප්‍රශ්න, කොටිම වදින්න නැතුව charge වෙන්න නැතුව යන ප්‍රශ්නත් වෙන්න පුළුවන්. ඒ නිසා කවදාවත් කේබල් මාරු කර කර ගහන්න එපා. තමන්ගේ ෆෝන් එකට කේබල් එක තියාගන්න. සරලම උදාහරණයක් දෙනවා නම් තමන්ගේ දත් බුරුසුව තමන් විතරයි පාවිච්චි කරනවා වගේ කේබල් එක ඒ ෆෝන් එකට ඒ කේබල් එක විතරයි පාවිච්චි කරනවා. කේබල් මාරු කර කර ගහන්න යන්න එපා. එතකොට එක එක ප්‍රශ්න වෙනවා. ඒ නිසා තමන්ගේ ෆෝන් එකට එක කේබල් එකක් තියාගන්න. charging slow නම් අනිවාර්යයෙන්ම කේබල් එක මාරු කරාම බොහෝ දුරට හරිනවා. කරලා බලන්න. වැඩි සාර්ථකයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. වැඩි සාර්ථකයි කියලා. ඒ වගේම මේ ඔයාගේ ඔය charger එකේ කේබල් එකේ මිල්ලනවා නම් අපි මේ වීඩියෝ එක පෙන්නන්න. මොකද අපි අත්දැකීමෙන් දන්නවා කේබල් මාරු කරලා ගහුවම තමයි ගොඩක් දුරට ඔය charging slow ප්‍රශ්න එන්නේ. ඒ නිසා මේ කවදාවත් තමන්ගේ ෆෝන් එකේ කේබල් එක විශේෂයෙන් කේබල් එක charger කැටේ නම් ටික අර දුන්නත් කමන්නේ charger top එක කේබල් එක නම් තමන්ගේ ෆෝන් එකට එකම එකයි ගහන්න ඕනේ, එක එක කේබල් ගහන්න යන්න එපා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. විශේෂයෙන් ඔයාගේ කේබල් එක ඉල්ලන අය ඉන්නවනේ. එයාලට මේ වීඩියෝ එක පෙන්නන්න. මොකද කේබල් එක කියන්නේ මාරු කර කර ගහන එකක් නෙවෙයි. දත් බුරුසෝ තව කෙනෙකුට දෙන්නේ නැහනේ, යාළුවටවත් දෙන්නේ නැහනේ. ආයෙනම් ඔයා ටිකක් නදලා දෙන්න කියලා. ෆෝන් එකට කේබල් එක අපිට දත් බුරුසෝ වගේ. ඒ නිසා ඒක එහෙම දැනගන්න. එහෙම කේබල් එක charger එක කරවලා ඉල්ලනවා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක පෙන්නන්න යාට. එහෙනම් අපි ඉදිරියේදී තවත් වීඩියෝ එකකින් හමු වෙමු.